සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා KDSL YouTube channel එකට. අද මම ඔය කට්ටියට ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනලා තියෙන්නේ. ඔයාලට free package එකක් active කරගන්න කොහොමද කියලා දෙන්න හදන්නේ. ඔයාලා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න. ඔයාලට මේක ගොඩක් වටී කියලා මම බලාපොරොත්තු වෙනවා. ගොඩක් කට්ටියගේ එකපාරට data ඉවර වෙන්න පුළුවන්. සාමාන්‍ය වීඩියෝ එක බල ඉති නොදැනුවත්වම data ඉවර වෙන්න පුළුවන්. ඒ අවස්ථාවක ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. මම ඇක්ටිව් කරන විදිය කියලා දෙන්නම්. සියලු දෙනාම එනම් වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. ඔයාලා ඉස්සරම ඔයාලගේ කෝල් ගන්න කෝල් පෑඩ් එකට යන්න. ඊට පස්සේ මම මේ ගහන කෝඩ් එක මේ විදියටම ගහ ගන්න. ඊට පස්සේ කෝල් එකක් ගන්න මේකට. ඊට පස්සේ ඔයාලා මෙතන එක දෙන්න මෙතනින්. ඔයාලට පේනවා ඇති මගේ බැලන්ස් එක තියෙනවා මෙතන 126.48 points කියලා. මට මේකෙන් 26.48 ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ 100ට වඩා තියෙන්න ඕන ඔයාලගේ. ඔයාලා චෙක් කරලා බලන්න. ඔයාලගේ ඩයලොග් සිම් එකක් නම් තියෙන ඔයාලට මේ බැලන්ස් එක චෙක් කරලා බලා ගන්න පුළුවන්. මගේ දැන් තියෙනවා 126.48ක්. හරිද? එතකොට මට මේකෙන් 26.48 ගන්න පුළුවන්. මම ඒක ගන්න විදිය ඔයාලට කියලා දෙන්නම්. 100ට වඩා දිනනවා නම් ඔයාලට ඕන ගාණක් ගන්න පුළුවන්. මම දැන් මේක ඔයාලට ගන්න විදිය කියලා දෙන්නම්. ඔයාලා ඉස්සරම ඔයාලගේ මෙහෙජ් යවන එකට එන්න. ඊට පස්සේ ඔයාලා මේකේ ගහන්න. මම 141 නම්බරයට යවන්න ඕනේ මේ මෙහෙජ් එක. මේ විදියට. ඔයාලා මේ මං ගහලා තියෙන එක මේ විදියටම ගහ ගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ස්පේස් එකක් තියලා ඔයාලා තියෙන ගාන ගහන්න. මම දැන් 26ක් ගන්න. මට ගන්න ඕනේ 10ක්. මම ඒ හින්දා 10 සිලෙක්ට් කරලා මෙතනින් මෙහෙජ් එක සෙන්ඩ් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ඔයාලගේ නම්බරයට රුපියල් 10ක් එව්වා කියලා. ඔයාලට පේනවා ඇති. මගේ නම්බරයට රුපියල් 10ක් එවලා තියෙනවා. එතකොට මේ 10 ආපු එක ඔයාලට පේනවා ඇති. දැන් මම මගේ ස්ටාර් පොයින්ට්ස් බැලන්ස් එක ආයෙ පෙන්නන්නම් ඔයාලට. ඔයාලට මේ විදියට බලා ගන්න පුළුවන්. මගේ 126ක් තිබ්බ එක 116ට අඩු වෙලා තියෙනවා. මට තව 16ක් ගන්න පුළුවන්. ඒක මම පස්සේ ගන්නවා. මට හදිස්සි අවස්ථාවක් આવොත් ගන්න තව මම ඒක තියලා තින්නේ. ඔයාලට මම 10ක් අරන් පෙන්නුවේ ගන්න කොහොමද කියන එක ගැන. ඔයාලත් මේ විදියට ඔයාලගේ බැලන්ස් එක 100ට වඩා තියෙනවා නම් ඔයාලට ඕන ගාණක් ඒකේ තියෙන ගාණ ගන්න පුළුවන්. ඔයාලත් try කරලා බලන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නම් පැකේජ් එක ඇක්ටිව් කරගන්න කොහොමද කියලා ගත්ත සල්ලි වලින්. ඊට පස්සේ ඔයාලා මේ විදියට මේ කෝඩ් එක ගහ ගන්න. ඊට පස්සේ ඔයාලා මේකේ එක දෙන්න. ඔයාලට ඊට පස්සේ මෙතන එන ප්ලෑන් වලින් ඔයාලා මෙතන තෝරන්න. එකේ 3 තෝරන්න ඔයාලා. ඔයාලට ඊට පස්සේ පේනවා ඇති රුපියල් 6ට MB 100ක් තියෙනවා. රුපියල් 12ට MB 225ක් තියෙනවා. රුපියල් 24ට MB 500ක් තියෙනවා. මට අරක 26 ගත්තා නම් මේ 24 ප්ලෑන් එක ඇට්ටු කරන MB 500ක් හම්බ වෙනවා. ඔයාලට වෙනවා ඇති මම රුපියල් 10ක් ගත්තේ. ඒ හින්දා මට මේකේ එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඔයාලා ඔයාලගේ පැකේජ් එකේ ගාන බලන්න. ගාන බලලා ඔයාලට ගන්න පුළුවන් ගානට හරියන්න මෙතන පැකේජ් තියෙනවා. ඔයාලා එතනින් එකක් ඇක්ටිව් කරගන්න. මම මෙතනින් දැන් එක දීලා මේවා කරනවා. ඔයාලට පේනවා ඇති මේක ඇක්ටිව් කියලා එනවා. ඇක්ටිව් ගන්න. මේක එක දීලා ඔයාලා ඇක්ටිව් කරගන්න. ඉතින් එක දීලා ඇක්ටිව් කරගන්න. මට දැන් ඇක්ටිව් කරන්න ඕනේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ data තියෙන නිසා මම ඒක ඇක්ටිව් කරන්නේ නැහැ. ඒක එතකොට සල්ලි වලට ඒ විදිහටම තිබ්බදී ඔයාලා මේ විදිහට ඇක්ටිව් කරගන්න. එහෙනම් අපි අදට වීඩියෝ එක අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. අලුත් වීඩියෝක් ගේනකම් channel එකත් sub කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.